දහස් ගණනක් සුවපත් කළ ඔසුව. දහස් ගණනක් පාරිභෝගිකයන්ගේ ශරීරය හැඩ කරගන්න උදව් කර ග්‍රීන් කොස්මෝ හර්බල් ෆැට් බර්නර් පිල් එකේ එක දවසක ස්ටොක් එක හැදෙන විදිහේ කොටසක් අද බලමු මාත් එක්ක. මුලින්ම අපි කරන්නේ අපේ රහස් වට්ටෝරුවේ එන ස්වභාවික අමුද්‍රව්‍ය 33 ඇතුළත් කරගෙන ඒවා හොඳට පිරිසිදු කරලා පිළිවෙලට අපේ මික්සර් එක හදාගන්න එක. මික්සර් එක පදම් වුණාට පස්සේ අපි පිල්ස් හදාගන්නවා. මේ තියෙන්නේ මිශ්‍රණයෙන් හදාගත්ත පිල් එක. එතකොට මේ තියෙන්නේ පිල් එක විජලනය කරාට පස්සේ එන සයිස් එක. පේනවනේ වෙනස? අපි හදන මේ ලොකු පිල් එක තමයි පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ අතට එන්නේ. මේ පිල් එක අපි කල් තියාගන්න ඕන නිසා අනිවාර්යයෙන්ම විචලනය කරන්න ඕනේ. හිරු කිරණනුත් වේලන්න පුළුවන්. නමුත් ඇතැම් අවස්ථාවලදී හිරු කිරණින් එන කිරණයන් අහිතකර වෙන නිසා තමයි අපි මේ විදිහට ඩිහයිඩ්‍රේට් කරන්නේ. ග්‍රීන් කොස්මෝ ෆැට් බර්නර් පිල් එකේ දවසකට හැදෙන ස්ටොක් එකේ අවුට්පුට් එක තමයි මෙන්න මේ විදිහට ඔයාලා දැක්කේ. අන්තිමටම අපි කරන්නේ මේ හැදිලා තියෙන පිල්ස් එකින් එක නැවත වතාවක් ආයිමත් රීචෙක් කරන එක. ඒකට එකම හේතුව තමයි අපි හැම වෙලේම කටයුතු කරන්නේ හරිම ක්වොලිටි එකට අපේ ප්‍රොඩක්ට් එක අපේ පාරිභෝගිකයාගේ අතට ලබා දෙන එක. ඔන්න ඔහොමයි ග්‍රීන් කොස්මෝ හර්බල් අපේ ෆැට් බර්නර් ෆිල් එක ආරක්ෂිතව හැදෙන්නේ. අපේ තවත් ප්‍රොඩක්ට් එකක් හදන විදිහ ආයිමත් ඉක්මනින් අරන් එන්න.